අද ගෙනාවේ මෙන්න මේක 3 in 1 wireless microphone එකක්. අපි එනම් මේකේ review එක තමයි මේ ඉතින් කරන්න ලේසි. නම් අපි යන වීඩියෝ එකට. මේ දවස්වලදී එක දිගට වීඩියෝ එකට නෝ මොකද අපේ YouTube channel එක යාළුවෝ මලුත් අප්ඩේට් වෙන හින්දා. මේකේ නම K53 in 1 wireless microphone. මේක අපිට බකලයකට Apple users ට වගේම Type C mic Samsung Vivo ඒ වගේ dual mic එකක් මේක එහා පැත්තේ බලනවා mediator plug and play ඉතින් බලන්න පුළුවන් මේ වගේ මේක ඉස්සක් විදිහට නැත්නම් මේක අපිට වැඩි මේ මට කිය 5000ක් දෙනවා ආසන්නසේ ලංකාවේ මාතෘකාවක් ඉතින් කලින් මේක අන්බොක්ස් කරමු බලමු. මේක මුලින්ම මේ පොලිතින් කවර් එකක් තියෙනවා. මුලින් මේ කවර් එක අයින් කරන්න ඕන. ගණන් ගන්න මේ අපි ට්‍රයිපොඩ් එක පොඩ්ඩක් බර නැති හින්දා වැනෙනවා. හරි දැන් මේ පොලිතින් කවර් එක අයින් කරගමු. හරි චුට්ටක් ඉන්නේ. පොඩ්ඩක් රොස්සන්න නැත්තම් පේනවනේ. මේ තියෙන්නේ මයික්‍රොෆෝන් එක. ඔන්න නම් අපි දැන් මේකේ පෙට්ටිය කඩන්න යන්නේ. අපි මේ විදිහට ඕපන් බොක්ස් එක ඕපන් කරගෙන බලමු. බොක්ස් එක මෙන්න මේ විදිහට ස්ලයිඩ් කරලා ඇදලා අරගෙන ගන්න තියෙන්නේ. එහෙනම් මේකත් වැඩක් නැහැ. මේක අපි දැන් බලනකොට අපේ මයික්‍රොෆෝන් එක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඒක මයික් දෙකක් තියෙනවා. හොඳ ප්‍රීමියම් ලුක් එකකින් තියෙන අම්මට වැටුණා. හොඳ ප්‍රීමියම් ලුක් එකකින් තියෙන අපිට බලා ගන්න පුළුවන්. අපිට අර ඇඟේ ෂර්ට් එකට තියාගන්න මෙන්න මේ විදිහට කෑල්ලක් තියෙනවා. හොඳයි. මේ තියෙන්නේ මයික් දෙක පොඩ්ඩක් අපි අර විසික් කරපු පෙට්ටිය ආපගමු. මෙන්න මේ විදිහට තමයි ඔයාලට බලා ගන්න පුළුවන්. ඔක්කොම මෙලට ගත්තා මේ මයික්‍රොෆෝන් දෙක අපේ. ඒ වගේ මේ තියෙන ඇඩැප්ටර් එක. අන්න අපි දැන් එන එළියට ගන්න හදන්නේ. හරි. එහෙනම් මේක මේ විදිහට තමයි බලා ගන්න පුළුවන්. මුලින් පොඩි තින් එකක් තියෙනවා අපි ඒක අයින් කරගමු. පොඩි තින් එක වැඩන්නේ. මෙන්න මේ විදිහට තමයි ඒ ඇඩැප්ටර් එකක් තියෙන්නේ. හොඳ ප්‍රීමියම් ලුක් එකකින් තියෙනවා charge කරන්න මෙන්න මේ වගේ Type C port එකක් වගේම අපිට audio port එකක් දීලා තියෙනවා මේකේ තියෙන එන input එක ගන්න. ඒ වගේම මෙන්න mic එකෙත් තිබුණා මම දැක්ක කෝබන් හිල. නෑ. මේකේද මන්ද? නෑ නේ මම. කෝයකෝ. නෑ මේකෙත් තියෙන charging port එකක් Type C. ඒ වගේම අපි දැන් බලමු මේකේ අපිට මීට අමතරව මොනවද දීලා තියෙන්නේ කියලා. තව පොඩ්ඩක් වැටිලා මරනවා. හරි. මේ තියෙන එක මම එහෙනම් දැන් අපිට මේකට වෙනම charging cable එකක් දීලා තියෙනවා. charging cable එක තරම් බලමු. මේක අරින්නේ කොහොමද? හරි. හරි. අන්න කොහොමද? නැද්ද තියෙනවා? තියෙනවා. මේ තියෙන්නේ USB to Type C charging cable එකක් දීලා තියෙනවා අපිට. ඒ වගේම මෙන්න මේකේ පෙට්ටිය මේ මොකද්ද මේක අයින් කරාට පස්සේ අපිට මෙන්න මේ වගේ user manual එක දීලා තියෙනවා මේකේ. මම හිතන එක ගොඩක් හොඳයි කියලා. මොකද අපිට නෑ මේක නැති වෙලාවට අරගෙන මම ගොඩක් කතාවක් මේක පොඩ්ඩක් මේ ටෙස්ට් කරලා බලන්න බැලුවා ඒකයි. එහෙනම් ඔයා මොනවද හිතන්නේ මේ තුඩු ආපහු වැටුණා. එහෙනම් ඔයා මොකද්ද හිතන්නේ මෙන්න මේ K50 3 in 1 wireless microphone එක ගැන කියලා පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් කොල්ලෝ අපි ගියා.